ජීවිතේ අපි උපතේ සිට නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙනවා. කොච්චර අපි අංග සම්පූර්ණව දෙයක් කරනවා කියලා හිතනවා කියලා හිතුවට අපිට ප්‍රශ්න කියන එක නැති වෙන්නේ නැහැ. අභියෝග කියන එක නැති වෙන්නේ. අභියෝග එනවා. එතකොට මේ සියලු දේට මුහුණ දීලා ඒවයින් ජය ගන්න තියෙන ලොකුම ශක්තිය තමයි අපි තුල ඒවලට ඔරොත්තු දීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒක හුඟක් අවශ්‍යයි අපේ ජීවිතේ සාර්ථක කරගන්න. එතකොට resilience කියලා අපි කියනවා මේ ඔරොත්තු දීමේ ශක්තිය නැති වුණාම තමයි ගොඩාක් අය මානසිකව කඩා වැටෙන්නේ. ඊළඟ එක තමයි අපිට ස්වයං විනයක් තියෙන්න ඕනේ. ස්වයං විනයක් තියෙනකොට අපි නිවැරදි තීරණ ගන්නවා. හොඳ පුරුදු අපේ ජීවිතය තුල තියාගන්නවා. අපි ප්‍රශ්න ආවයි කියලා වැරදි දෙයකට යොමු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට හොඳ පුරුදු නිවැරදි තීරණ වගේ දේවල් ඇති කරගන්න ස්වයං විනය කියන එක අපි තුල වර්ධනය වෙලා තියෙන්න ඕනේ. ඊළඟ තවත් දෙයක් තමයි මේ ධනාත්මකව අපි දේවල් දකින්න එක. ඒ කියන්නේ කොච්චර ලොකු දුකක් හෝ ප්‍රශ්නයක් තුල වුණත් හැම ගැටලුවක් තුලම තියෙන හොඳ පැත්ත බලලා අඩුම තරමේ මම මේක දැනගත්තනේ මට මේ අත්දැකීම මගේ ඉදිරි ජීවිතේට ප්‍රයෝගී කරගන්න පුළුවන් කියලා හරි මොනවා හරි දෙයක හැමතිස්සෙම ධනාත්මකව දකින්න පුළුවන් නම් අපිට එතනින් ඉස්සරහට යන්න නැගී හිටින්න පුළුවන් වෙනවා. එතකොට අපේ ජීවිතයේ එන ඕනම අභියෝග වලට ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දීලා ශක්ති සම්පන්නව අපි ඉස්සරහට යන්න නම් අපිට ඔරොත්තු දීමේ හැකියාව ඒ වගේම ස්වයං විනය ඒ වගේම ධනාත්මකව ජීවිතේ දකින්න පුළුවන් හැකියාව අපි තුල තියෙන්න ඕනේ. අද දවසේ මම කතා කරපු කරුණු වලින් ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒවා කමෙන්ට් කරන්න. ඔයාලත් කතා කරන්න ආසයි කියලා තියෙන යෝජනා තියෙනවා නම් ඒවත් පල්ලෙහෙන් කමෙන්ට් කරලා තියන්න. එහෙනම් ඔයගොල්ලෝ ඔක්කොටම සුබ දවසක්. ඒ වගේම නැවත අපි හමු වෙමු. ආයිබෝවන්.